Hi guys, කොහොමද තත්ත්වවල මේ එකතු වෙලා ඉන්නේ GM Master channel එකත් එක්ක. ඉතින් අද අත්වල සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද YouTube එකට AI එකකින් thumbnail හදන්න කොහොමද කියලා. thumbnails විතරක් නෙවෙයි photos, ඒවල videos හදන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ මේ වීඩියෝ එකේ thumbnail හදන්න කොහොමද කියලා. හරි යාළුවනේ, එහෙනම් වැඩි කතාවක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට යන්න ඕනේ. නැත්නම් ඔයාලා Play Store එකෙන් හරි Apple Store එකේ මේ නම සර්ච් කරලා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. මම නම් Play Store එකට යනවා. ඇප් එකේ නම තමයි ChatGPT. මම නම් ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ මෙන්න මේ ඇප් එකට. ඔයගොල්ලෝ සයින් ඉන්න Google එකෙන් නැත්නම් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. හරි යාළුවා, මෙතනින්ම ඕපන් කරගන්න ඇප් එක. හරි යාළුවා, මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක ඕපන් වෙනවා ChatGPT වල. දැන් ඔයාලට තියෙන යාළුවනේ මෙතන ඔයාලට පේන සර්ච් බාර් එකක් තියෙනවා. අන්න එක ටච් කරලා ඔයාලට අදාළ thumbnail එක හදන්න ඕන වෙන ටෙක්ස්ට් එක ලබා දෙන්න ඉතින්. ඉතින් මම මේ විදිහට පොඩි ටෙක්ස්ට් එකක් ලබා දෙනවා. ඔයා මේ කැමති විදිහට සිංහල භාෂාවෙන් ගහ ගන්න පුළුවන්. මේක ඉතාමත් ලේසි. ඉතින් මම යාළුවා මෙන්න මේ විදිහට එකක් ටෙක්ස්ට් කරගත්තා. ටයිප් කරගත්තා යාළුවනේ. ඉතින් යාළුවා ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට අයිකන් එක ටච් කරන්න. මම මේ ටච් කරනවා. බලමු මේ මොන එකක් හදලා දෙද කියලා. ඔන්න යාළුවනේ මේ විදිහට ක්‍රියේට් වෙනවා. ඔන්න යා සුපිරි thumbnail එකක් හදලා දුන්නා. ඉතින් යාළුවනේ ඔයාලට මේ විදිහට try කරලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් සුපිරි thumbnail හදන්න පුළුවන්. thumbnail හදන්නේ photos හදන්න පුළුවන්. ඉතින් අපි බලමු photos එක කරන්න. ඉතින් යාළුවනේ photos එක හදන්න කලින් ඔයාලට තියෙන වැඩක් කරන්න. ඉතින් channel එක subscribe කරන්න නැත්නම් යාළුවනේ අර subscribe කරන්න. ඒ වගේම ඔයාලා හිතන අදහස comment කරන්න, share කරන්න, like කරන්න. අපි එනම් බලමු photo එකක් හදන්නේ කොහොමද කියලා. යාළුවනේ ෆොටෝ එකක් හදන්න ඔයාලට තියෙන මෙන්න උඩ තියෙන icon එක ටච් කරන්න. ඉරිකල් දත් icon එකක් තියෙනවා මෙතන. මේක ටච් කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට මෙතෙන් එනවා new chat කියලා එකන image කියලා එකක් එනවා. ඔයාලා මේ image කියන එක ටච් කරන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලට ඕපන් වෙනවා. ඔයාලට කැමති එකක් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් හදන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට ටයිප් කරලා ඔන්න ඔයා මෙතන මේ විදිහට icon එක ටච් කරන්න. ඉතින් යාළුවනේ මේ විදිහේ ෆොටෝ විතරක් නෙමෙයි මේකේ ලෝගෝ එක හදා ගන්න පුළුවන්. ඉතින් අපි එක පස්සේ ඉතින් කතා කරමු. image create වෙනවා. ඔන්න යාළුවනේ image එක වැටුණා. ඔන්න යාළුවා. ඉතින් යාළුවනේ මේ විදිහට image එක create කරගන්න පුළුවන් ඒ වෙලෙම. ඉතින් මේක ChatGPT වගේ මේකක් ඕනනේ සයිට් එකක්. ඉතින් ඔයාලා මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් කොහොමද වීඩියෝ එක? ඉතින් වීඩියෝ එක හිතන දාලා කමෙන්ට් කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් ඔයාලා සුබ දවසක්.